ගොඩක් අය සල්ලි වේදම් කරලා බිස්නස් එකක් පටන් ගන්න හිතෙනවා. ඉතින් මේ බිස්නස් එක පටන් ගද්දී ඔයාලා හાર્ඩ්වෙයාර් එකක් පටන් ගන්න අදහසක් තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද දැන්ටමත් මට හાર્ඩ්වෙයාර් එකක් තියෙනවා. ඉතින් මම මේ තියෙන හાર્ඩ්වෙයාර් එකේ තියෙන අත්දැකීම් එක්ක ඔයාලට කියලා දෙන්නම් මේ බිස්නස් එක කරද්දී මොන වගේ දේවල්ද බලන්න ඕනේ. අයි මම හાર્ඩ්වෙයාර් එකක් දැම්මේ මොකක්ද අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන දේ. දැන් ගොඩක් අය හිතනවා අපි ලාභ උපයන්න තමයි හાર્ඩ්වෙයාර් එකක් දාන්න ඕනේ කියලා. හැම බිස්නස් එකක්ම අපි ලාභ උපයන්න තමයි පටන් ගන්නෙ. හැබැයි අපි හાર્ඩ්වෙයාර් එක දාන එකේ අරමුණ වෙන්න ඕනේ ලාභي විතරක් නෙවෙයි. අපි මෙතන එන පාරිභෝගිකයන්ට හොඳ සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන වෙන දේවල් දීලා, ඒගොල්ලන්ට ඕන වෙන භාණ්ඩ හොයලා දීලා, ඒගොල්ලන්ගේ වැඩේ පහසු වෙන විදිහට අපි වැඩ කරන්න ඕනේ. එතකොට තමයි නැවත නැවත ඒගොල්ලෝ අපේ හાર્ඩ්වෙයාර් එකට ඇවිල්ලා බඩු ගන්න පෙළඹෙන්නේ. දැන් ගොඩක් අපි බිස්නස් එක පටන් ගන්න හේතුව තමයි මේ ලාභේ තමයි මුල් පරමාර්ථය වෙන්නේ. ඉතින් මූලික පරමාර්ථය ලාභය වෙනවා. එතකොට ලාභයක් මූලික පරමාර්ථය වුණාන් පස්සේ එතනින් එහාට අනිත් දේවල් ගැන හිතන එක අඩුයි. ඉතින් අපි ඇත්තටම කරන්න ඕනේ ලාභය ගැන හිත වැඩ කරනවට වඩා පාරිභෝගිකයට අපි උදව් කරන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ කරන දේ කරගන්න, සාර්ථක කරගන්න උදව් කරන්න ඕනේ. උපරිම සහාය දෙන්න ඕනේ. හැබැයි ණයට දෙන එක නෙමෙයි මම මේ කියන්නේ. ණයට දුන්නොත් ඒක ව්‍යාපාරي දියුණුවට ඉච්චර හොඳ දෙයක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ සිල්ලර් බඩු කඩයක් කරද්දී හරි පොටි ව්‍යාපාරයක් කරද්දී හරි එහෙම ඒක කරද්දී ණයට දෙනවා ඇති. හැබැයි හાર્ඩ්වෙයාර් වලදී ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද හાર્ඩ්වෙයාර් බිස්නස් එකකදී ණයට දෙන එක සාර්ථක වෙන්නේ නැත්තේ හේතුවක් තියෙනවා. මේකේ භාණ්ඩ ගොඩක් මිලෙන් අධිකයි. සමහර භාණ්ඩ තියෙනවා ඒවා එක භාණ්ඩයක් රුපියල් 30-40000ක් වෙනවා. එතකොට එහෙම වුණාම අපි පාරිභෝගිකයන්ට ණයට දෙන්න පුරුදු වුණොත් එහෙම අපිට නැවත ඒ භාණ්ඩ ගන්න අමාරුයි. ඉතින් මෙතන සහයෝගය දෙනවා කියලා කියන්නේ යාළට ඒ කරන දෙයට ගැළපෙන දේවල්, හරි දේවල් අපි තෝරලා දෙන එක. නැතුව මේ ණයට දෙනවා කියන එක නෙවෙයි. ඉතින් ඔයාලා හાર્ඩ්වෙයාර් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේකේ පල්ලට කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට ගොඩක් ඕගොල්ලන්ට ඕන වෙන ඕගොල්ලෝ කියන මාතෘකාවලට වීඩියෝ කරන්න. දැන් මෙතනදී මුලින්ම මම කියන්නේ මම ඇයි හાર્ඩ්වෙයාර් එකක් දැම්මේ කියලා. දැන් මේ අපේ ගම බැලුවොත් එහෙම මෙහි ගොඩක් හાર્ඩ්වෙයාර් නැහැ. එතකොට කෙනෙක් අපේ ගමට ඇවිල්ලි වෙරලා ඒ භාණ්ඩේ නැත්තම් පිට කොහෙට හරි යන්න ඕනේ. අනිත් එක එකක් දෙකක් තිබ්බම හાર્ඩ්වෙයාර් ඒකේ මේ අර ඒ භාණ්ඩවල මිල අධිකයි. දැන් හાર્ඩ්වෙයාර් ඒ කියන්නේ අපිට පුළුවන් නම් හાર્ඩ්වෙයාර් එකක් දාලා සාධාරණ මේ මුදලට මේ භාණ්ඩ දෙන්න. එතකොට ඒක ලොකු ප්‍රයෝජනයක් ඒ පාරිභෝගිකයන්ට. ඉතින් මම ගොඩක්ම බැලුවේ අන්න ඒ කාරණේ. කියන්නේ භාණ්ඩ මිල ගොඩක් වැඩි කියන දේ හිතලා පුළුවන් උපරිම සාධාරණ ගානට මේ භාණ්ඩ දෙන්න පුළුවන්ද කියලා තමයි මම බැලුවේ. එහෙම නැතුව ගොඩාක් අධික ලාභ උපයන්නවත් එහෙම අදහසක් නෙවෙයි මුලින්දම්ම තිබ්බේ. ඉතින් මේ ඔයාලටත් එහෙම ලාභ උපයන්න හරි මොකක් හරි අදහසක් තියෙන්න පුළුවන්. හැබැයි මගේ පරමාර්ථය උනේම මේ භාණ්ඩ මිල ගණන් පොඩ්ඩක් අඩු කරනවා කියන එක. ඉතින් ඒත් එක්ක අපිට ලාභයක් හම්බෙනවා තියෙන බිස්නස් එක. හැබැයි අර ඔයාලට මුලින්ම පරමාර්ථයක් තියෙන්න ඕනේ බිස්නස් එක පටන් ගද්දි මොකක් හරි. එහෙම වුණොත් තමයි ඒක සාර්ථක වෙන්න පෙළඹීමක් ඇති වෙන්නේ. දැන් ඔයාලා හાર્ඩ්වෙයාර් බිස්නස් එක පටන් ගන්නකොට ඔයාලටත් එහෙම පළවෙනියටම අරමුණක් තියාගන්න. මොකක් හරි අරමුණක් වෙන්න පුළුවන්. දැන් ඉස්සරහට මම මේක පියවරෙන් පියවර කරගන්න ඔයාලට කියලා දෙන්නම්. අපේ සාස හાર્ඩ්වෙයාර් එකේ තියෙන දේවලුත් එක්ක දැන් මේ අපේ හાર્ඩ්වෙයාර් එකට දාලා තියෙන නමේ ඉඳන්ම විශේෂත්වයක් තියෙනවා. දැන් මේකට දාලා තියෙන්නේ සාස හાર્ඩ්වෙයාර්. එතකොට එකක් නම කෙටි අර ඒ වගේ මම ඉස්සරහට කියලා දෙන්නම් ඒවත් දාන විදිහ. ඉතින් ඔයාලට පේනවා මේ රාක්කවල භාණ්ඩ අහුරලා තියෙන විදිය. බ්‍රෑන්ඩ් පිළිවෙලට ඒ විදිහට. ඉතින් ඒවත් ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් කරන විදිහට භාණ්ඩෙන් භාණ්ඩේ අරගෙන. ඉතින් මේ හැමදේම කරලා තියෙන්නේ මේ බිස්නස් එකේ අර එන කෙනාට ආකර්ෂණීය වෙන විදිහට භාණ්ඩ අහුරලා තියෙනවා. මේ සිමෙන්ති තෝරගද්දි සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද? දැන් මේ අපි ගාව තියෙන සිමෙන්ති වර්ගෙ මෙතන තියෙනවා. එතකොට ඒ හැමදේම අපි බලන්න ඕනේ පොටි. ඉතින් මේ හැම භාණ්ඩ වර්ග ගැන මේවා ගැන මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් හાર્ඩ්වෙයාර් බිස්නස් එකක් කියන්නේ ඇත්තටම කරන්න හොඳයි.
හැබැයි පරිස්සමින් කරන්න ඕනේ. මොකද ණයට දීලා අර මේ වුණොත් එහෙම ඒක එච්චර හොඳ දෙයක් වෙන්නේ නැහැ මේ බිස්නස් එක දියුණු කරන්න. ඉතින් හાર્ඩ්වෙයාර් එකක් කරනවා කියන්නේ ඇත්තටම බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕනේ දෙයක්. ඉතින් හොඳ බඩු තෝරගන්න ඕනේ. හොඳ විදිහට ඒක කරන්න ඕනේ. ඉතින් එහෙම කරොත් මේක මේ දියුණු කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ බිස්නස් කාලයක් ඇද්දි වැහිලා යන්නත් පුළුවන්. ඉතින් ණය ගනුදෙනු මේ හැමදේමත් එක්ක බලන්න ඕනේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ සීරීස් එක ගොඩක් වැදගත් වෙයිද? එහෙම පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මොකද මේක දැන් තව කෙනෙක්ගේ බිස්නස් එකක් කරන විදිය කියනවා නෙවෙයි. මේ බිස්නස් එක කරන විදිය ගැන ඇත්තටම කරන කෙනෙක්ගෙන්ම අහන්න තමයි ඔයාලට පුළුවන්. එතකොට දැන් සමහර ලාවට එක එක අය බිස්නස් ගැන දානවා ඒව කරන්නේ නැහනේ. දැන් මම ගොඩක් වෙලාවට දාලා තියෙන්නේ මම කරන දේවල්මයි. එතකොට ඔයාලට ඒක ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේකේ අලුත් බිලක් ආපම කොහොමද අපි බඩු අහුරන්නේ බෑ. ඒ දේවල් ඉස්සරහට කියලා දෙන්නම්. ඔක්කොම ඒ කියන්නේ ලෙසන් සීරීස් එකක් වගේ ගේන්න බලාපොරොත්තු වෙනවා. හાર્ඩ්වෙයාර් බිස්නස් එක ගැන. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න මේ ගැන. ඉතින් මම හිතන්නේ SLBC YouTube channel එකේ ගොඩ කාලයකට පස්සේ වීඩියෝ සීරීස් එකක් ගේන්න හිතුවේ. ඒක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මේ වගේ තවත් බිස්නස් ගැන මම කරන දේවල් ගැන වීඩියෝ බලන්න කැමති නම් SLBC YouTube channel එක subscribe කරන්න. ඒකම bell icon එක click කරලා තිබ්බොත් ඔයාලට මේ වීඩියෝ ගොඩක් මේ ආපු වෙලේම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. බොහොම ස්තුතියි හැමෝටම.